අපි යන්නේ hello guys. අපි යන්නේ දුදගම නම්. Hi guys, welcome back to my YouTube channel. ඔන්න අද වෙල්කම් එක දුන්නේ මෙන්න මේ අද දවස මෙයාගේ. අර දුර ගමනක් කිව්වට ආවේ ළඟ ගමනක් යට ඉතින් හැමතැනම දුර තමයි. අපි මුලින්ම ආවේ කොචිකඩේ චර්ච් එකට. උඟ කාලෙකින් ආවෙත් නැති නිසා තමයි ආවේ. පන්සල වගේම තමයි චර්ච් එකට එනවා කියන්නේත් මගේ හිත ගොඩක්ම රිලැක්ස් වෙන තැනක්. මම හරිම ආසයි. අපි ඊට පස්සේ ඊටි පඳුනුත් පත්තු කරලා ගියා පොඩ්ඩගේ ආසම තැන. එයා කොහොමත් මෙහාට ආවම අනිවාර්යයෙන්ම වන් ගෝල් ෆෙස් එකට ගිහින්ම තමයි නවතින්නේ. හේතුව ගේම් ගහන්න මාර විදියට මාස. ඔන්න අපි ආවා. දැන් ගේම් සෙන්ටර් එක හොයාගෙන තමයි යන්න තියෙන්නේ. ඒ වුණාට අපේ අයට බඩගිනි කියලා කෙලින්ම ගියේ කන්න. මෙන්න මට හම්බෙච්ච නියම තැන. හැරි පොටර් චිත්‍රපටියට අපි හැමෝම ආසයිනේ. කවුද ආස නැත්තේනේ චූටි කාලේ ඉඳන්ම බලනවා. ඉතින් ඒකේ තියෙන ලෝගෝස් තියෙන බෑග් ද පර්ස් ද ඩයරි ද හැමදේම මෙතන තියෙනවා. මෙන්න ආවා ටෙඩි පාරාදීසයකට. මේ බලන්නකො තියෙන ටෙඩි ගොඩ මාරම ආසයි. කොහොම හරි මේ ටිකේ ඇවිදලා අපි ගියා කොහොම ගේම් සෙන්ටර් එකට. එකත් ඉවර වෙලා ආවා එයාගේ ආසම ට්‍රේන් එකේ යන්න ගිය පාරේ ට්‍රේන් එකේ නම් එහෙම ලයිට් එහෙම තිබ්බේ නැහැ. ගේම් ගහන්න තිබ්බෙත් නැහැ. හැබැයි මේ පාර එකේ නම් ගේම් එකක් ගගහම යන්න තමයි තිබ්බේ. ඔන්න මම රෙඩ් ඇන්ඩ් පින්ක් එකට කොයින් අරගෙනම යනවා විශ්ලා ගන්න. මේකට ඉතින් ලක් එක අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ මම. ගේම් එක යන අතරතුර අරයාගේ ට්‍රේන් එකත් යන්න ගත්තා. එතනින් අයියෙන් කෑ ගැහුවා. ඊටිනම එයා ගාව හිටියේ නෑ ඒකට යනකොට. යාස යනකොට බලන් ඉන්නවට. ඔබලන කොහොමත් අක්කා ඉන්නවනේ. ඒ අතරතුර මම මගේ මේ ගේම් එක කරා. 3 බාරක් විතර දැම්ම. හැබැයි එකක්වත් ආවේ නෑ. මම ඔයිට කලින් දවසක ඇවිත් කොයින් දැම්ම 5ක් විතර. අන්න එතකොට එක ටෙඩියෙක් නම් මට හම්බුණා. එකපු දෙයක් තමයි මෙතනින් කවුරු හරි එක ටෙඩියෙක් වින් කරොත් හැබැයි වටේ ඉන්න හැමෝම ඒකට සතුටු වෙන හේතුව කාටවත් ලේසියෙන් මෙතනින් ටෙඩියෙක් ගන්න බෑ. කනම් මම අනිවාර්යයෙන්ම බීච් එකට ආවොත් කන දෙයක් තමයි. බීච් එකට ඇවිල්ලා රිලැක්ස් එකේ ඉන්නව තරම් දෙයක් නෑ. හැබැයි මම කැමති ගොඩක්ම රෑට එන්න. රෑට දවල්ට අවුව නිසා කොහොමත්ම කැමති නෑ
රෑයාවම මාරම නිදහසක් තියෙන මාරම ආසයි ඇවිදින්න. ඉතින් අද දවස ඔහොම තමයි ඉවරුනේ අපේ ශුභබත් එක්ක. බියුටි ටිප් ගේනවා වගේම තමයි මම එක එක වීඩියෝත් අනිවාර්යෙන්ම ගේනවා. සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න.